ස්මාර්ට් ක්ලාස් පරපුරේ නෙක්ස්ට් ලෙවල් එක මදුකයින් වීරසිංහ වසර 15කට වැඩි කාලයක් පුරා ලංකාවේ හොඳම ප්‍රතිඵලය තරමින් දරුවන්ගේ ආදරය විශ්වාසය දිනා ගනිමින් ලක්ෂ ගණන් දූපතුන්ගේ ජීවිතයම කාලෝක කළ අද්විතීයම විද්‍යාගුරු පෞරුෂය මදුකයින් වීරසිංහ ඔන්ලයින් සහ ශාලා පන්ති සඳහා 071 45 61 753 අයිබෝන් පුතේ ඔන්න ලයිව් අරන් එන්න බැරි වෙච්ච අද දවසටම හිමි වෙච්ච අපේ 60 day program එකේ free seminar series එකේ අන්තිම seminar එක recording එකක් විදිහට ඔයාලට දෙන්න තමයි සූදානම් වෙන්නේ. හරි. අන්තිම දවසේ ලොකු කාලයක් යන්නේ බයෝ ප්‍රශ්න ටිකක්. පළවෙනි පාඩමේ රසායනික පදනමේ විටමින් khනිජ ලවණ කියන කොටස් ටික නැතුව අනිත් ටික මම ඩිස්කස් කරගෙන යනවා. පුතාලා මේක පේපර්ස් එක අරගෙන හොඳ විවරණයක් ලියාගෙන මේ වැඩේ කොට දාගන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ බයොලොජි ප්‍රශ්න ටිකක් නිසා. හරි. එතනින් පස්සේ අපි කතා කරමු කොහොමද මේ ගේම් එක අපි විසින් ප්ලේ කරන්න කියන එක. හරි. පුතේ කතාවට යමු ඉස්සරලා. අපේ දැන් 60 day program එක ඇත්තටම පුතේ මේ 60 day program එක නිර්මාණය කරන්නෙම සුවහසක් ලංකාවේ ඉන්න ආදරණීය O level ලියන දූල පුතාලට අමාරුයි කියලා හිතන් ඉන්න විද්‍යා විෂය අමාරු නෑ කියලාත් උඹලට ඒකක් ගන්න පුළුවන් කියලාත් පෙන්වන්න. හැබැයි රටවටේම ඉන්න ඔයාලා මගෙන් තියරි ඉගෙනගෙන නැත්තම් මේ ඒ අකුර දාන්න ඔයා මොන මට්ටමක හිටියත් ඔයාට උදව් කරන එක මගේ වගකීමක්. ඒ නිසා ලංකාවේ ඉන්න ඕනෑම දරුවෙක් ෆ්‍රී සෙමිනාර් සෙට් එකට සම්බන්ධ වුණාම ඒ සම්බන්ධ වෙන ඕනෑම දුවෙකුට පුතෙකුට ස්පාස් එක ගන්න පුළුවන් විදිහට මම මේ සෙමිනාර් සීරීස් එක ප්ලෑන් කරලා තිබ්බා. ඒ කියන්නේ මේ සෙමිනාර් ටික ඔක්කොම හොඳට අහලා මේ සෙමිනාර් ටික ඔක්කොම හොඳට බලලා මේවා දුන්න පේපර්ස් ටික හොඳට කරගත්තා නම් ඔයාට සකුර අනිවාර්යයෙන්ම එනවා පුතා. එහෙනම් එතනින් එහාට ලකුණු ටික බිල්ඩ් අප් කරගන්න තමයි ඔයාට තියෙන්නේ ඉදිරි දවස්වල ඉඳන්. ඒ කියන්නේ ලබන සතිය අඟහරුවාදා තමයි මීළඟට ඉස්සරලාම 60 day program එකේ වැඩක් plan වෙලා තියෙන්නේ. අන්නේ අඟහරුවාදා වෙනකොට ඔබ මේකට payment කරලා register විය යුතුයි. ඒ register වෙච්ච online සියලු දරුවෝ වෙනම payments group වලට අපි add කරලා තියෙනවා, add කරගෙන යනවා. ඊළඟට ලබන සතියේ සඳුදා වෙනකොට අපි සියලු නිබන්ධන physically ඔයාලට ගෙවල් වලට ලබා දෙනවා කියපු සියලු නිබන්ධන ලබා දෙන්න කටයුතු සංවිධානය කරනවා. ඒ නිසා ආදරණීය දුල පුතාලට හැකියාව තිබෙනවා කොහොම හරි ඔයාලා මේකට ඇඩ් වුණොත් අනිවාර්යයෙන්ම මේකක් එනවමයි. ඊළඟට අඟහරුවාදා ක්ලාස් එක අපි කරන්නේ පේමන්ට් කරලා රෙජිස්ටර් වෙන දුල පුතාලට විතරයි. එදාට ස්පෙෂල් පේරන්ට්ස් මීටින් එකක් තියෙනවා. ඒ පේරන්ට්ස් මීටින් එකේදී පේරන්ට්ස්ලාට අපි කියනවා කොහොමද ඉස්සරහට මේ වැඩ ටික කරන්න කියන එක. ඒ වගේම තමයි ඔයාලා මගේම පැටව විදිහට මගේ ළඟ ඉන්න උන් විදිහට ඔයාලත් එක ඉතුරු දවස් ටික ප්ලෑන් කරලා කොහොමද මේක හදන්නේ, කොහොමද MCQ වලට ආන්සර් කරන්නේ, කොහොමද අපි සබ් ෆයිනල් සෙමිනාර් ටික කරන්නේ, කොහොමද අපි පේපර්ස් ලියන්නේ, කොහොමද අපි ස්ටඩි පැක් බලන්නේ, කොහොමද තියරි නෝට්ස් හදාගන්නේ, කොහොමද එක්සෑම් එකට බය නැතුව මුණ දෙන්නේ, කොහොමද අපි ඒකක් ගන්න වැඩ කරන්නේ කියන හැමදේම අපි ලබන සතිය අඟහරුවෙන්දා සාකච්ඡා කරමු. හරි. එහෙනම් ෆ්‍රී සෙමිනාර් එකේ පළවෙනියටම දීලා තියෙනවා පුතේ අංක 1 කියලා PDF එකක් ඔයාලට මේක ජීවය රසායනික පදනම. පළවෙනිම ප්‍රශ්නේ මානව දේහ ක්‍රියාකාරීත්වය සඳහා ශක්තිය ලබා දෙන ප්‍රධානම සංඝටකය. ඔයාලා මේක දන්නවා මානව දේහ ක්‍රියාවලියකට ශක්තිය දෙන්නේ මොනවද පුතේ? ප්‍රෝටීන නෙමෙයි, කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ. මේක ඔයාලා දන්න ලේසි ප්‍රශ්නයක්. එතකොට ප්‍රෝටීන කියලා කියන එකෙන් කරන්නේ දේහ පටක වර්ධනය කිරීම කියන කාරණාවනේ. හරි. එතකොට කාබෝහයිඩ්‍රේට ඒ කියන්නේ පිෂ්ඨ සහිත සංඝටක සහ ලිපිඩ සහිත සංඝටක තමයි පුතේ ශක්තිය වර්ධනයට උදව් කරන්නේ. ඒක ඔයාලට මතකයි. ඊළඟට අහනවා නියුක්ලියික් අම්ල පිළිබඳව අසත්‍ය වගන්තිය. දැන් නියුක්ලියික් අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ වලින්. මතක් කරගන්න මම එදා සෙමිනාර් එකේදීත් මේවා කිව්වා. එතකොට නියුක්ලියෝටයිඩයක් ගත්තොත් මෙතන ෆොස්ෆේට් සීනි අණුවක් තියෙනවා. පෙන්ටෝස සීනි අණුවක් තියෙනවා. මෙතන ෆොස්ෆේට කාණ්ඩයක් තියෙනවා. මෙතන නයිට්‍රජනීය භස්මයක් තියෙනවා. පියුරීන් සහ පිරමිඩීන් කියන කාණ්ඩ දෙක ATGCU විදිහට. මතකනේ ඔය ටික. එතකොට නියුක්ලියික් අම්ල වල අසත්‍ය වගන්තිය. තැනුම් මේකකයේ නියුක්ලියෝටයිඩ හරි. ස්වභාවික බහුඅවයවයක් හරි. එතකොට මෙයාගේ බහුඅවයවික තමයි DNA සහ
RNA කියලා කියන්නේ මෙයාගේ ඒකාවයවිකය තමයි නියුක්ලියෝටයිඩ්. ප්‍රවේණික තොරතුරු ගබඩා කරනවා. CHON යන මූලද්‍රව්‍ය වලින් පමණක් අඩංගුවේ වැරදීන. එතකොට මෙතන පොස්පේට කාණ්ඩයේ P තියෙනවනේ ළමයි. හරි. අසත්‍ය එතකොට මේක. CHONP ඔය පහම තියෙන්න ඕනේ. හරි. ඊළඟට රක්තහීනතාවයට හේතු වන අපි ඒවා හිමීට සාකච්ඡා කරනවා. පහත සඳහන් සමීකරණය සලකා බලන්න. මෙතන තියෙනවා සමීකරණයක් ග්ලූකෝස් අණු දෙකක් ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා. ඒ කියන්නේ ග්ලූකෝස් වලින් මෙන්න මේ සුක්‍රෝසුයි ජලයයි ලැබෙනවා වගේම හරිද? සුක්‍රෝස් ජල විච්ඡේදනයෙන් අහපව් ග්ලූකෝස් අණු දෙකක් ලැබෙන්න පුළුවන්. එතකොට මේ හම්බෙන්නේ ඇත්තටම ග්ලූකෝස් දෙකකින් මෝල්ටෝස් ළමයි. එතකොට A කියලා කියන්නේ ග්ලූකෝස්, B කියලා කියන්නේ මෝල්ටෝස්. පළවෙනිම උත්තරේ. හරි. මතක තියාගන්නකො මෙහෙම කාරණාවක්. මොනොසැකරයිඩයකට මොනොසැකරයිඩයක් එකතු වුනහම ඩයිසැකරයිඩයක් එක්ක ජලය හැදෙනවා වගේම ඩයිසැකරයිඩයක් ජල විච්ඡේදනය කරපුවාම අහපව් මොනොසැකරයිඩ් ලැබෙනවා. හරි. ඊළඟට ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ක්‍රියාවල උත්ප්‍රේරණය කරන්නේ. ඔයාලා දැන් දන්නවා උත්ප්‍රේරණය. උත්ප්‍රේරණය කියපුවහම මොකද්ද සීන් එක? උත්ප්‍රේරණය කියපුවාම රසායනික ප්‍රතික්‍රියාවකට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ප්‍රතික්‍රියාවේ වේගය අඩු වැඩි කරනවා. ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. අපි උත්ප්‍රේරකයක් කියන්නේ ප්‍රතික්‍රියාවේදී වැය නොවි ප්‍රතික්‍රියාවේ වේගය වෙනස් කරනෙව්වට. හරිද? එතකොට ජෛව රසායනික ක්‍රියාවල උත්ප්‍රේරණය කරන්නේ එන්සයිම කියන ඒවා. එන්සයිම. මතකයිනේ පුතාලට දැන් හොඳම උදාහරණය තමයි දැන් මෙතන ඉන්න 11 වසරේ දරුවෝ දන්න කාරණයක් තියෙනවා. මොකද්ද කාරණාව? ආහාර ජීර්ණ පද්ධතිය තුල සිද්ධ වෙන හැම ක්‍රියාවලියක්ම ආහාර ජීර්ණ පද්ධතිය ASCII සිද්ධ වෙන හැම ක්‍රියාවලියක්ම එන්සයිම වලින් උත්ප්‍රේරණය කරන්නේ. මුකේදී පිෂ්ඨය මත මෝල්ටෝස් ක්‍රියාත්මක වුණා. පිෂ්ඨය මගින් මෝල්ටෝස් හැදුනා. කේටමයිලේස් නැත්තම් ටයිලීන් කියන එන්සයිම් එක නිසා. මතකයිනේ ඔයාලට හරියට ඔක. හරි. එතකොට න්‍යෂ්ටික අම්ලවල කෘත්‍යයක් නොවන්නේ පෙර ප්‍රවේණික තොරතුරු ගබඩා කරන කෘත්‍යයක් ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා. හරි. දේහ උෂ්ණත්වය පවත්වාගෙන යනවා. ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙනව න්‍යෂ්ටික අම්ල. සෛලයේ සිදුවන ක්‍රියාවලි පාලනය කරන්නත් උදව් කරනවා. එතකොට දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාමට න්‍යෂ්ටික අම්ල වලින් ක්‍රියාවලියක් ඉටු වෙන්නේ නැහැ පුතේ. මෙයා න්‍යෂ්ටිය තුල ඉන්න නිසා තමයි පාලනය වීමක් සිද්ධ වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න 8. නියුක්ලියික් අම්ලවල තැනුම් ඒකකය කුමක්ද? ලේසි නියුක්ලියෝටයිඩ්. මොනොසැකරයිඩ් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය. මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් හැදෙනවා මතක ඇති. මොනොසැකරයිඩ් ගොඩක් එකතු වෙලා හැදෙනවා පොලිසැකරයිඩ්. මේද අම්ල සහ ග්ලිසරෝල් මුන් දෙන්න එකතු වුනහම තමයි ලිපිඩ කියන බහුඅවයවිකය හැදෙන්නේ. ග්ලිසරෝලුයි මේද අම්ලයි. එතකොට මේකේ නැති එක ප්‍රෝටීන. ප්‍රෝටීන හැදිලා තියෙන ඒකාවයවිකය මොකක්ද? ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල බහුඅවයවීකරණයෙන් තමයි ප්‍රෝටීන හැදෙන්නේ. පැහැදිලිද සීන් එක? රයිට්. ඊළඟට පුතේ සත්ව දේහ තුල තැම්පත් ඇති පොලිසැකරයිඩ් කියපු ගමන් දන්නවා ග්ලයිකෝජන් කියලා. හරිද? කොහෙද ග්ලයිකෝජන් තැම්පත් වෙලා තියෙන්නේ? මම එදත් මේක කිව්වා. ග්ලයිකෝජන් තැම්පත් වෙලා තියෙන්නේ අක්මාවේ සහ මේ මසල්ස් පේශිවල. අක්මාවේ සහ පේශිවල තමයි ග්ලයිකෝජන් තැම්පත් වෙලා තියෙන්නේ. එතකොට ඒ සත්තුන්ගේ සංචිතයනේ ග්ලයිකෝජන් කියන්නේ. ශාකවලට සංචිතයක් තියෙනවා. ශාකවල සංචිතයේ පිෂ්ඨය. කොහෙද පිෂ්ඨේ සංචිත වෙලා තියෙන්නේ පුතේ? පත්‍රවල. පත්‍රවල. එතකොට මෙන්න මෙතන තියෙනවා සුපිරි බහුවර්ණයක්. මම ඕක කලින් කීපතාවම කියලා තියෙනවා. ජීවි දේහයක් තුල, ඒ කියන්නේ ස්පෙෂලි ශාකවල ආහාර නිපදවන ක්‍රියාවලිය ප්‍රභාසංශ්ලේෂණයනේ. එතකොට ප්‍රභාසංශ්ලේෂණයෙන් නිපද වෙන්නේ ග්ලූකෝස්. ඔන්න ඔය ප්‍රභාසංශ්ලේෂණයෙන් නිපදවන ග්ලූකෝස් පුතේ පිෂ්ඨේ විදිහට තමයි ශාක තුල පත්‍ර තුල සංචිත වෙන්නේ. හැබැයි ග්ලූකෝස් විදිහට නිපද වෙනවා, පිෂ්ඨේ විදිහට සංචිත වෙනවා. දේහය පුරා පරිවහණය වෙන්නේ සුක්‍රෝස් විදිහට. ඔක පාඩම් කරලා තියාගන්න. ග්ලූකෝස් විදිහට නිෂ්පාදනය වෙනවා, පත්‍ර තුල සංචිත වෙනවා පිෂ්ඨේ විදිහට,
සුක්‍රෝස් විදිහට පරිවහණය වෙනවා. ජීවීන් තුල ස්කන්ධයේ අණුව වඩාත් බහුල රසායනික මූලද්‍රව්‍ය. ස්කන්ධයේ අණුව කවුද පුතේ? ඔක්සිජන්. හරි. ඊළඟට සෛලය 12 වෙනි එක බලන්න. සෛලයේ හෝ දේහයේ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ප්‍රෝටීන. අපි ඉස්සරලා කිව්වා එන්සයිම. ජලයේහි පවතින ගුණ කීපයක් අපිට දීලා තියෙනවා. බලන්න. ජලයේ බොහෝ ද්‍රව්‍ය දිය වෙනවා. ඔව්. අපි ඒකට කියනවා ඒ නිසා ජලයට ද්‍රාවක ගුණය කියලා එකක් තියෙනවා. අයිස් ජලය මත පාවෙනවා. පාවීමේ තියෙන ගුණයට අපි කියන උත්ප්ලාවකතාව කියලා. ද්‍රව ජලයට වායු බවට පත්වීමට වැඩි තාප ප්‍රමාණයක් ගන්න ඕනි. ඒ කියන්නේ ජලයට විශිෂ්ට තාපධාරිතාවයේ කියන ගුණය තියෙනවා. හරි. අපෙන් අහනවා ජීවය පවත්වාගෙන යන්න මොකද්ද මේකේ අවශ්‍ය වෙන්නේ? මොකද්ද පුතේ අවශ්‍ය වෙන්නේ? මේ අයිස් ජලය මත පාවෙන එක ජීවයේ පැවැත්මට අදාළ නැහැ නේද? එතකොට ඒ හා C මේක අවශ්‍ය වෙනවා මේ ද්‍රව ජලයේ වායු බවට පත්වීමට වැඩි තාප ප්‍රමාණයක් ඕනි කියන්නේ. ජෛව රසායනික ක්‍රියාවල උත්ප්‍රේරකය එන්සයිම. හරි. 14 15 තියමු අපි. ඒ ටික අපි අන්තිමට එක දිගට සාකච්ඡා කරයි යනවා දරුවෝ. හරි. 16 බලන්න. මං කිව්වේ බයොලොජි ප්‍රශ්න ඉක්මනින් ඉවර කර හැකි. හේතුව ගොඩ අර කියලා දෙන්න ගණන් හදන්න තැන් නැති නිසා. හරි. මම මේ බයෝ එක සිකුරාදට දාගත්තේ ඒකයි. මොකද සෙනසුරාදට මේක ඉක්මනට ඉවරන හන්ද දාගත්තේ සෙනසුරාදට මට හෝල් ක්ලාසස් 6ක් තියෙනවා. ෆිසිකල් ක්ලාස්. ඒතර අද ගොඩේ මහන්සි වෙන්නත් බෑ. මේක ඉක්මන ඉවරන හන්ද තමයි ෆ්‍රයිඩේ දාගත්තේ. ඒ නිසා මේක අපිට ගොඩ දාගන්න පුළුවන්. ජීවීන් තුල පවතින DNA සහ RNA වල කෘත්‍ය පුතා. DNA ප්‍රවේණික තොරතුරු ගබඩා කරනවා, RNA ශක්ති ප්‍රභවය. DNA ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා, RNA ආහාර සංචිත කරනවා, රෙද්ද සංචිත කරනවා. RNA වලින් ආහාර සංචිත කරන්නේ නැහැ. ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය හා ජල සංරක්ෂණය. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ප්‍රෝටීන සංශ්ලේෂණය. මේක නේද? DNA ප්‍රවේණික තොරතුරු ගබඩා කරනවා, RNA ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවා. හරිනේ කාරණාව. ජෛව අණුෙහි තැනුම් ඒකකය හා ගැළපෙන නිදසුන. කාබෝහයිඩ්‍රේට්, මොනොසැකරයිඩ්, හිමොග්ලොබින්. නේද? ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල, ඇල්බියුමින්. ලිපිඩ, නියුක්ලියෝටයිඩ්, ග්ලිසරින්. මේක කෙලිම වැරදීනේ. නියුක්ලියික් අම්ල, ග්ලිසරෝල්. ඒකත් වැරදීනේ. මේ දෙකෙන් හොයන්න. කාබෝහයිඩ්‍රේට්, මොනොසැකරයිඩ්, හිමොග්ලොබින්. වැරදියි වැරදි. හිමොග්ලොබින් කියන්නේ ප්‍රෝටීනය. එහෙනම් උත්තරේ ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල. ප්‍රෝටීන හැදිලා තියෙන ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන්. ඇල්බියුමින්, ග්ලොබියුමින්, ප්‍රයිබිනෝෂන් කියන්නේ රුධිරයේ තියෙන ප්‍රෝටීන තුනක්. එහෙනම් ඇල්බියුමින් කියන්නේ රුධිර ප්‍රෝටීනයක්. පැහැදිලිද? හරි. ඔන්න ජීවයේ රසායනික පදනමට අදාළ MCQ 17 ඉවරයි. පළවෙනි අද දුන්න පළවෙනි PDF එක ඉවරයි. හරි. දැන් සෛල PDF එක ඇත්තේ දෙවනි එක. මේක ඊටත් වැඩි ඉක්මනට ඉවර කරන්න පුළුවන් පුතේ. තනිකර චූටි තියරි පොයින්ට්ස් තියෙන සෛලවල. හරි. සෛලය. දැන් කතාවට යන් අපි. පළවෙනිම ප්‍රශ්නය අහනවා පට්ටම ලේසි ප්‍රශ්නයක්. ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයක්. දර්ශීය සෛලයක් කියන්නේ මොකක්ද? දර්ශීය සෛලයක් කියන්නේ අපිට දර්ශනය විය යුතුයි සෛලයක් අස්සේ තියෙන ඉන්ද්‍රිකා ටික ඔක්කොම. සෛලයක තියෙන හැම ඉන්ද්‍රිකාවක්ම පෙනුනොත් තමයි අපිට පුළුවන් වෙන්නේ හැම ඉන්ද්‍රිකාවකම ව්‍යුහය සහ කෘත්‍ය ඉගෙන ගන්න. ඒ නිසා දර්ශීය සෛලයක් කියන්නේ සියලු ඉන්ද්‍රිකා නිරූපණය වෙන නිර්මාණය කරන ලද නිර්මිත සෛලයක්. ඒතර අපි කියනවා ජීවේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය නෙමෙයි, යම් සෛලයකට සම්භවය දෙන සෛලය නෙමෙයි, විභාජනයට ලක්විය හැකි සෛලය නෙමෙයි, සියලුම ඉන්ද්‍රිකා අන්තර්ගත නිර්මිත සෛලය. ලේසි. ශාක සෛලයක රූප සටහනක් මෙහි දැක්වේ. සත්ව සෛලවලද දක්නට ලැබෙන මෙහි දක්වා ඇති කොටස්. සෛල බිත්තිය ශාක සෛලයට විතරයි, හරිත ලවයේ ශාක සෛලයට විතරයි, සෛල පටලය සහ සෛල ප්ලාස්මාව C හා D. ලේසි. ඊළඟ එක බලන්න. ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කරන්නේ පහත කුමන ඉන්ද්‍රිකාවෙන්ද?
මයිටොකොන්ඩ්‍රියම මතකයි නේද පුතේ? සෛලයේ ස්වායු ශ්වසනය මේකෙදි මොකද වෙන්නේ? ග්ලූකෝස් තියෙනවනේ C6 H12 O6. මෙන්න මේ ග්ලූකෝස් රුධිරයේ තියෙන ඔක්සිජන් එක්කලා එකතු වුනහම බිඳ වැටෙනවා. බිඳ වැටිලා කාබන් ඩයොක්සයිඩ් හදලා ජලාණු 6ක් හදනවා. මේ තමයි ප්‍රතික්‍රියාව. මේකෙදි තමයි අර ශක්තිය නිෂ්පාදනය වීමක් සිද්ධ වෙන්නේ. හරි? ඊළඟට මම එදා කියලා දුන්න ඌණනේ අනූණනේ වෙනස. ඌණනේ කියපුවාම මාතෘ සෛලෙන් දුහිතෘ සෛල 4ක් හදනවා. අනූණනේ කියපුවාම මාතෘ සෛලෙන් හදන්නේ දුහිතෘ සෛල 2යි. හරි. එතකොට ඌණන විභාජනයේ අනූණනයෙන් වෙනස් වන්නේ ජීවීන්ගේ ජන්මානුචරණයේදී පමණක් සිදුවන බැවින් වෙනස් වෙනවනේ. මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවට සමාන ගාණක් නෑ. අඩයිනේ තියෙන්නේ. ඒක ගුණ හා ද්විගුණ දෙකේම නෑ. ඌණනේ වෙන්නේ ද්විගුණේ වේ විතරයි. අලිංගික නෙමේ මේක වෙන්නේ ලිංගික ප්‍රජනනය. එහෙනම් උත්තරේ පුතේ 1. ඇයි ඒක ගුණ හා ද්විගුණ සෛල දෙකේම ගන්න බැරි? අහන්නේ ඌණනේ අනූණණයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලානේ. ඌණණය වෙන්නේ ද්විගුණ පමණයි. නැත්තම් කොහොමද? මෙහෙම හිතන්නකෝ. මේ 25ක් තියෙන එකක විභාජනය වුණා නම් සෛල භාගයක් එන්න බෑනේ. 12 මාර ගාන එන්න බෑනේ. එතකොට ගානට ද්විගුණ සෛල වල මේක වෙන්න ඕනේ. වැරදි ප්‍රකාශය තෝරන්න කියනවා. බලන්න 6 වෙනි එක. වැරදි ප්‍රකාශය. සෛල විභාජනයේ සිදුවන්නේ ලිංගික ප්‍රජනනයේදී පමණි. සෛල විභාජනය ළමයි. ඌණනද අනූණනද කියලා නෑ. අනූණන විභාජනයේ සිද්ධ වෙනවා මොනවැදීද? ඇයි යකෝ? දේහ වර්ධනය, සෛල හැදෙන එක, පටක අලුත් වැඩියාව, තුවාල සුවවීම. ඉතින් අනූණන ඒව ඇත්ත වෙනවනේ. එහෙනම් මේක ලිංගික ප්‍රජනනයේ විතරක් වෙන්න බෑනේ. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලයයි. හරි නේද? නව සෛල හටගන්නේ පවතින සෛල වලින් රැඩල්ෆ් වර්කව්, තියෝඩර්ස් වාන්, මැතියස් ලයිඩන්ගේ සෛලවාදය එදා කිව්වා. සියලු දැන් එදා එකට හිටියේ නැත්තම් රෙකෝඩින් එක අහන්න. දැන් මම අද මේ ක්ලාස් එක උරුණාට පස්සේ ෆ්‍රී සෙමින ඔක්කොගෙම රෙකෝඩින් ටිකේ වෙනම day 1 day 2 day 3 කියලා ඔක්කොම ලින්ක්ස් ටික එවනවා ළමයි. හරි? සියලු ජීවීන් නිර්මාණය වී ඇත්තේ එක සෛලයකින් නෝ සෛල ගණනාවකින්. හරි? ආය අර වගේ ප්‍රශ්නයක් අහනවා මේ මෙතන ඇහුවේ. ඌණනේ අනූණනයෙන් වෙනස් වෙන්නේ. මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවම දුහිතෘ වැරදීනේ බං. මාතෘ සෛලෙන් දුහිතෘ ලැබෙන්නේ භාගයයිනේ ඌණනේදී. මාතෘ සෛලය 46යි නම් දුහිතෘ එකට යන්නේ 23යි. මාතෘ සෛලයට සර්ව සම සෛල දෙකක් සෑදෙනවා. වැරදි. සර්ව සම වෙන්න පුළුවන්ද? බෑ. ඇයි සර්ව සම වෙන්න බැරි? මාතෘ සෛලයේ වර්ණදේහ 46ක් තියෙනකොට දුහිතෘ සෛලයට යන්නේ වර්ණදේහ 23යි. විභාජනයේ අවසානයේ ප්‍රවේණිකව වෙනස් සෛල 4ක් ලැබේ. අන්න සීන් එක හරි. ඒක ගුණ දෙගුණ දෙන්නේ නැහැ. දිගුණ විතරයි වෙන්නේ. උත්තරේ 3. විභාජනයේ අවසානයේ ප්‍රවේණිකව සර්ව සමයි. හැදෙනවනේ සෛල 4ක් පුතේ. හැම එකකම වර්ණදේහ 23 ගානේ තියෙනවනේ. එහෙනම් ප්‍රවේණික පදනම සර්ව සමයි. ලේසි ප්‍රශ්න. රූපේ දැක්වෙන ඉන්ද්‍රිකාව කුමක්ද? මේ මොකද්ද පුතා? අනේ පැටියෝ. ගෝල්ගි සංකීර්ණයක්. මං කියන්නේ බයෝ පට්ට ලේසි ඈ. බයෝ ප්‍රශ්න ඩිස්කස් කරගන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණය හා ශ්වසනය සිද්ධ වෙන ඉන්ද්‍රිකා. බලහංකු ඉතින් ප්‍රභා සංශ්ලේෂණය හරිතලව ශ්වසනය මයිටොකොන්ඩ්‍රිය. මේවා දන්නේ නැත්te කවුද එන ඉතින් රහවල් එක හපාන මැරෙන්න වෙන්නේ. සජීවී සෛල සම්බන්ධයෙන් පහත ප්‍රකාශ. සෛල බිත්තිය සියලු සෛල වලට පොදුයි වැරදි. ශාක සෛලයට විතරයි. සියලුම ජීවීන් සෛල වලින් සමන්විත වේ. හරි නේද? ජීවීන්ගේ මූලික ව්‍යුහාත්මක සහ කෘත්‍යාත්මක එකේ සෛලයයි බිහසි. සාමාන්‍යයෙන් අපි කියනවනේ ළමයෙකුට බයෝ දෙයක් නෑ පුතා කියලා. සාමාන්‍යයෙන් බයෝ ටික හරියට දැන් සාමාන්‍යයෙන් කෙල්ලොන්ට බයෝ පුළුවන් නේ. හදන්න නෑ, තර්ක කරන්න නෑ, මොන ලබ්බක්වත් නෑ. මොකද්ද කරන්න තියෙන්නේ? කටපාඩම් කරන්නනේ. මේවා තනිකර කටපාඩම්නේ ළමයි. හරි? තේරෙනවද? ඔයාලා දන්නවනේ ෆිසිකල් ක්ලාස් වලින් උන් දන්නා ෆිසිකල් ක්ලාස් එකේ බයෝ පේපර් එක ඩිස්කස් කරන්න බයෝ ප්‍රශ්න ලොකු කාලයක් යන්නේ නැහැ අපිට. හරි අර පද්ධතියක් එහෙම આવොත් යනවා. මේ වගේ ඒවා සිම්පල්. සෛලයක ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවන්නේ සහ අසුරා තබන්නේ කවුද? ගෝල්ගි සංකීර්ණය. හරි. 12 වෙනි ප්‍රශ්නේ බලන්න. සෛලයක ඉන්ද්‍රිකාවකවල කාර්ය කිහිපයක් පහත දැක්කේ පුතා. ප්‍රවේණික තොරතුරු උරුම කරලා දෙනවා. එහෙනම් මෙයා කවුද? මෙයා න්‍යෂ්ටීය කෘත්‍යයක්නේ. ශක්තිය ලබා දෙනවා නම් මයිටොවල, මයිටොකොන්ඩ්‍රියම්ස් වල.
ජීව ක්‍රියාපාලනය නම් ඒකත් න්‍යෂ්ටිය. ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා නම් RER රළු අන්තප්ලාස්මීය ජාලිකා. අනේ ප්‍රෝටීන සංශ්ලේෂණය නම් රයිබෝසෝම්. න්‍යෂ්ටිය කෘත්‍යය මේන් ලියනවා මේ ප්‍රවේණික තොරතුරු උරුම කරලා දීමයි සෛල ජීව ක්‍රියාපාලනයයි ඒහාසි. බානු කෙන ලේසි බොරුවටද? පහත දැක්වෙන ලක්ෂණ අතරින් නූනන විභාජනයේ ලක්ෂණය. දුහිතෘ මාතෘ සමානයි වැරදි. ඇයි වැරදි? දුහිතෘ 46යි නම් මාතෘ 23යි. ප්‍රභේදන හට ගන්නවා. වර්ණ දේහ සංඛ්‍යාව අඩු වෙනවා. හරි. ඇයි අඩු වෙනවනේ? මාතෘගේ 46ක් නේ 23ට බහැලානේ පුතා. විභාජන එක් අවස්ථාවකදී නෑ වැරදි දෙකක් සිද්ධ වෙනවා මතකද? මෙයාගේ 46ක් තිබ්බා. ගානට 46 දෙන්නෙක්ම හැදුරන්නේ මෙහෙම. මේ 46 දෙන්න ආයේ මොකද වෙන්නේ මෙහෙම? 46 දෙන්න පුතා මේ විදිහට 23 බෙදෙනවා. හරි? 13 බලන්න. රයිබෝසෝම සහ ගොල්ගි සංකීර්ණ පිළිබඳ නිවැරදි තොරතුරු. හරි? ගොල්ගි සංකීර්ණයේ ශාක සෛලවල විතරක් නෙමෙයිනේ. ගොල්ගි ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්නේ නැහැ. ජල තුල්‍යතාවක් නැහැ. ශ්‍රාවීය කෘත්‍යයට කරනවා. රයිබෝසෝම දෙකේම තියෙනවා. ශක්තිය නිපදවන්නේ මයිටොකොන්ඩ්‍රියම. ශ්‍රාවීය කෘත්‍යයට කරන්නේ මොනවාද? ගොල්ගි දේහ. ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්නේ රයිබෝසෝම. මතකයි නේද? අපිට තියෙන ඉන්ද්‍රිකා වලින් පුතේ පටල නැති එකම ඉන්ද්‍රිකාව රයිබෝසෝම. පටල නැහැ. විශාල උපේකකය කියලා එකක් තියෙනවා. එදත් මං කියලා දුන්නා. කුඩා උපේකකය කියලා එකක් තියෙනවා. උපේකක දෙකයි. හරි. බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනයේදී සිදුවන අනූනන විභාජනයේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ න්‍යෂ්ටීය වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් වීම. වැරදි අනූනනයේදී හරි අඩක් වෙන්නේ නැහනේ. අහන්නේ අනූනනයේනේ. හරි අඩක් වෙන්නේ ඌනනයේදී. පරම්පරාවෙන් පරම්පරාවට වර්ධේ සංඛ්‍යා නියතව තියාගන්න පුළුවන්. ප්‍රභේදන හටගන්නේ මාතෘ ශෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවට සමාන ගාණක් දුහිතෘවයකට ලැබෙනවා. හරි මේක වැරදි. දෙවෙනි එක වැරදි. පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යා නියතව තියාගන්න බෑනේ පුතේ. පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙද්දි ජන්මානුජනනයක් නේ සිද්ධ වෙන්නේ. හරි බලන්න. දැන් මේ සෛල පාඩමේ පේපර් එක. මේක ලේසිද නැද්ද කියන්නකෝ. පට්ට ලේසියිනේ. හරි. ඊළඟට අපි තියරියක් විදිහට කරෙත් නැහැ ජීවේ ලාක්ෂණික. නමුත් මම ඔයාලට PDF එකක් දුන්නා. හරි. නිකමට බලන්නකෝ. ඔය PDF එකට සෛලේ ප්‍රශ්නක් දැම්ම දාන්න ප්‍රශ්න නැති හන්ද. හරි. පට්ටම ලේසි. හරි. බලන්න. මානව හෘදය අයත් වන්නේ දැන් ජීවීන්ගේ සෛල සංවිධාන මට්ටම මොකද්ද? සෛල පටක අවයව පද්ධති ජීවියා. එහෙනම් හෘදය කියන්නේ අවයවයක්. පද්ධතියක් නෙමෙයි. පද්ධතිය යනකොට රුධිර සංසරණ පද්ධතියට දමන ශිරා කේශනාලිකත් ඕනේ. COVID-19 වෛරස් එක පිළිබඳ නිවැරදි ප්‍රකාශය. ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න බෑනේ බං. හරි. පරිවෘත්තීය ක්‍රියා සිද්ධ කරනවද? නෑනේ. DNA සහිත න්‍යෂ්ටියක් නෑ. RNA තියෙන ඕක තමයි වෙනස මෙයාගේ. ජීවී සහ ජීවී ලක්ෂණ පෙන්වනවා. එයි වෛරස් කෙනෙක්නේ. වෛරස් කෙනෙකුට ජීවී ලක්ෂණක් තියෙනවා, ජීවී ලක්ෂණක් තියෙනවා. මතක තියාගන්න. අක්මාව යනු සෛලයේකි පටකයේකි ඉන්ද්‍රියකි පද්ධතියක ඉන්ද්‍රියක්. හරි? ඉන්ද්‍රියක්. සංසේචිත බිත්තරයක් මස් කැබැල්ලක් පරෝහණයට පෙර ලබාගත් බෝංචි බීජයක් වියලි ගිය ශාකතු කැබැල්ලක් යන නිදර්ශක ජීව සහ අජීව ලෙස වෙන් කර ගැනීමට අධ්‍යයනය කරන්න ඕනේ මොන ලක්ෂණේද? වර්ධනය, ප්‍රජනනය, ශ්වසනය, සෛලීය සංවිධානය. වර්ධනයෙන් සංසේචිත බිත්තරය, මස් කෑල්ල, පරෝහණයට පෙර බෝංචි බීජය, වියලී ගිය ශාකතු කැබැල්ල. මේ වගේ ජීව කියලා වෙන් කරගන්න. සෛලීය සංවිධානය, වර්ධනය, ශ්වසනය, ප්‍රජනනය. මොකද්ද පුතේ උත්තරයට ගන්න වෙන්නේ අපිට? සංසේචිත බිත්තරේ. මස් කෑල්ල අජීවී එතකොට. පරෝහණයට පෙර ලබාගත් බෝංචි බීජය.
වියලී ගිය ශාකතු කැබැල්ල. අපිට ගන්න තියෙන්නේ මොකද්ද මේකේ? වර්ධනය නේද? සංසේචිත බිත්තරේ වර්ධනය වෙලා කුකුල හරි කිකිලි හරි එනවා පැටියා. මස් කැබැල්ල එහෙම වෙන්නේ නැහැ. පෙරෝහණයට පෙර ලබාගත් බෝන්ති බීජේ වර්ධනය වෙනවා. වියලී ගිය ශාකතු කැල්ල වර්ධනය වෙන්නේ නැහැ. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවී ඉන්ද්‍රිකාව වෘක්කය. ඒකසෛලික ජීවියෙකු වන පැරමීසියම්ගේ වර්ධනය ලෙස හඳුන්වන්නේ සෛලයේ විශේෂණය වීම, විභාජනය වෙමින් සෛල වැඩිවීම, වියලිබර ප්‍රතිවර්තය ලෙස වැඩිවීම, සෛලයේ පරිමාව හා ප්‍රමාණය වැඩිවීම. පුතේ පැරමීසියම්ගේ වර්ධනය කියලා කියන්නේ එයා විභාජනය වෙමින් සෛල සංඛ්‍යාව වැඩි කරගන්නවා. එතකොට ජීවී ලාක්ෂණිකයක් නොවන්නේ සංක්‍රමණය කියලා ජීවී ලාක්ෂණිකයක් නැහෙනි. මොනවද ජීවී ලාක්ෂණික ටික? වර්ධනය, පෝෂණය, ශ්වසනය, බහිස්රාවීය, චලනය, උද්දීපය හා සමායෝජනය, ප්‍රචනනය. හරි? රයිට්. සෛල වර්ධනය හා විභාජනය පිළිබඳ පහත වගන්ති සලකන්න. අප්‍රතිවර්තීය ලෙස සෛලයක ප්‍රමාණය හෝ වියලිබර වැඩිවීම හරියට හරි වර්ධනයයි. ශාක සෛලයක වර්ධනයේ සීමා සහිතය සෛල විභාජනයේදී මුලින්ම න්‍යෂ්ටි විභාජනය සිද්ධ වේ. මේ ප්‍රකාශ තුනම හරි නේද ළමයි? හරි? රයිට්. 9 සජීවී පදාර්ථය අජීවී පදාර්ථය වෙනස් වන්නේ. සෛලීය සංවිධානයක් සජීවී පදාර්ථයට ඇත්තටම තියෙනවා. වර්ධනය හා විකසනය ඇත්තටම වෙනවද නැද්ද? වෙනවා. පෝෂණය, ශ්වසනය හා බහිස්රාවීය වෙනවා. ඉහත දැක් වූ සියල්ල පෙන්වන නිසා. හරි? මං කියන්නේ මේ පාඩමේ MCQ එකක් ආවොත් එහෙම එනවා හරිය අඩුවේ පුතේ. ආවොත් නම් ඉතින් ගේමක් නෑ මගේ අප්පලටනේ. රයිට්. පහත දැක්වෙන වාක්‍යයේ හිස්තැනට වඩා සුදුසු වාක්‍ය වචනේ ජීවයේ පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලිය ශ්වසනය නම් වේ. හරි? මිනිසාගේ රුධිර සංසරණ පද්ධතියේ සංවිධාන මට්ටම. ඉස්සරලාම එන්න ඕනේ මොකක්ද? ඉස්සරලාම එන්න ඕනේ හත්පේශි සෛල. හරි? හත්පේශි සෛල වලින් පස්සේ එන්න ඕනේ හත්පේශි පටකය. ඊට පස්සේ හෘදය කියන අවයවය ඊළඟ රුධිර සංසරණ ගුණ ටික. සෛල, පටක, අවයව පද්ධති. ඕකනේ අපේ දූරාවලිය වෙන්නේ. රයිට්. මිනිස් සිරුරේ බහිස්රාවී පළාතරින් දහදිය සහ මුත්‍රා වලට පොදු සංඝටකය. ජලය පොදුයි. හරි? ජලය පොදුයි, යූරියා පොදුයි. ජලය පොදුයි, ලවණ පොදුයි. ලවණ පොදුයි, යූරියා පොදුයි. හරි? මේක පුතේ අපි නැන්නේ. ඒක තමයි ගන්න. නැත්නම් යූරියා තියෙනවා, ලවණ තියෙනවා, යූරික් තියෙනවා. ඔය ඔක්කොම තියෙනවනේ. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් දැන් මුත්‍රාවලත් නැහැ, දාඩියෙත් නැහැ. එතකොට මේක තමයි ගන්න වෙන්නේ. ඊළඟට පහත ප්‍රකාශ අතරින් නිවැරදි වගන්ති අහනවා මේ. ශ්වසනයේදී සහ විඳ නැහැනේ ශ්වසනයේ අනේ හරි. මිනිසාගේ විශාලම බහිස්රාව ඉන්ද්‍රිය ජනේ නෑ පෙන ජනේ කසලදී පෝච්චයක සිබූ ශාකයක් ආලෝකයේ විරුද්ධ දිශාවට. එහෙම වෙන්නේ නෑ. ඇයි? ඒක ප්‍රභාවර්ති ආලෝකයේ පැත්තට නිසා ධන ප්‍රභාවර්ති වෙනවා. ඊළඟදී අප්‍රතිවර්ති ලෙස බිඳ වැටෙනවා. H2 කියන ග්ලූ හරි අන් එක ජීවී සහ අජීවී ලක්ෂණ පෙන්වන මේ දෙකම පෙන්වන්නේ කාටද?
කතාව පැහැදිලිද? ඉතින් ඔයත් ඉවරයි. මං කිව්වේ හරි පුතේ බයෝ වල සාමාන්‍යයෙන් PDF එකක් පරක්කු වෙන්නේ ප්‍රවේණීය පාඩම, පද්ධති පාඩම සහ ප්‍රජනනීය පාඩම. අනික අපිට කියන යන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මෙතනින් ෆ්‍රී සෙමිනාර් සීරීස් එක ඉවරයි. ආයේ ෆ්‍රී සෙමිනාර් නැහැ. දැන් තියෙන මොන සෙමිනාරද? දැන් මොන සෙමිනාර් එකක්වත් නැහැ. දැන් තියෙන්නේ ඒ අකුර හදාගන්න වැඩ. 13 වෙනිදා, ඒ කියන්නේ ලබන සති අඟහරුවාදා තමයි ඊළඟට තියෙන්නේ ක්ලාස් එක 60 day program එකේ. හැබැයි payments කරන දරුවන්ට විතරයි මේකට එන්න පුළුවන්. හරි. එතකොට 13 වෙනිදා වෙනකම් විතරයි රෙජිස්ටර් වෙන්න පුළුවන්. අඟහරුවාදා 14 ඉඳන් අපි පළවෙනි ක්ලාස් එක පටන් ගන්නවා. රෑ 8:00ට parents meeting එකක් අරගෙන වැඩේ පටන් ගන්නෙ. ඒ කියන්නේ 13 වෙනකොට ඔයාලා සල්ලි ගෙවලා payments ඔක්කොම ඉවර කරන්න. මේ කතාව පැහැදිලිනේ කොහොමද ඒක වැඩේ වෙන්නේ? අපේ මාස ටික ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි. මේකනේ මාස ටික. ඊට පස්සේ පෙබරවාරි කියන මාසේ අපි මාසයක් විදිහට ඔයාලගෙන් මුදලක් ගන්නෙ නැහැ. එතකොට මේ මාසෙකට පන්ති ගාස්තුව වෙන්නේ එක මාසෙකට 1500යි. ඔයාලට දීලා දෙන account numbers 4ක්. ඒ account numbers 4ට ඔයා මාසයක් ගානේ සල්ලි පේ කරලා ඒක අපි දීලා තියෙන WhatsApp number එකට WhatsApp කරන්න ඕනේ ඔයාගේ නම ලියලා. හරි. ඊළඟට මේ මාස 4ෙම නිබන්ධන print විදිහට හම්බෙන ගෙදෙට්ට හම්බෙන නිබන්ධන ගන්න 1000ක් ගෙවන්න ඕනේ. අපි කිව්වා ඔක්තෝබර් මාසේ 2500ක් ගෙවන්න කියලා. 1000 ගෙවපුවාම මේ 1000 ගෙවන දරුවෝ හරියට මේ වහගන්න ඔයාගේ ඇඩ්‍රස් එකත් එක්ක හැම වෙලෙම වැඩ කරන ෆෝන් නම්බර් දෙකක් ගෙවන්න WhatsApp නෙමෙයි කෝල් ගන්න පුළුවන් courier service වලට. හරි. එතකොට මෙන්න මේ පොත් ටික අපි ලබන සතියේ අඟහරුවාදා සඳුදා වෙනකොට ඔයාලට එවන්න පටන් ගන්නවා. හරි. ෆිසිකල් ක්ලාස් වල ළමයින් ඔයාලා කොහොමත් මන්ති ෆී එකක් දීලා ක්ලාසස් වලට එන්නේ. ඒ නිසා ඔබ මෙන්න මේක මේ සෙනසුරාදා සහ ඉරිදා කියන දින දෙක තුල ගෙවලා අවසන් කරන්න ඕන නිබන්ධන ලබා ගන්න. ඔයාලා මේක ගෙවන තුරු payments gates active වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේකේ ඉදිරි වැඩ ටික කොහොමද වෙන්නේ? කොහොමද payments gate active වෙන්නේ? කොහොමද website එකේ MCQ කරන්නේ? කොහොමද website එකෙන් වැඩ කරන්නේ? කොහොමද study pack බලන්නේ? කොහොමද theory books බලන්නේ? ඒ සියලු විස්තර අපි අඟහරුවාදට සාකච්ඡා කරලා අඟහරුවාද අපි දීලා තියෙන වැඩේ කරනවා. මං හිතන්නේ අඟහරුවාද පුතාලට අපි මොකක් හරි පාර්ට් එකක් දීලා තියෙන ලොකු වැඩක් කරන්න දීලා තියෙන දරුවෝ. අපි මේ වැඩේ අඟහරුවාදට කොහොමත් යන්න ඕනේ. අපි අඟහරුවාදට දාහතර බයෝ ටාගට් කෙක්ෂන්ස් තියෙන්නේ. හරි. ඒකේ PDF එකක් තියෙන්නේ. ඒක මොකද වෙන්නේ කියලා මම ගෲප් වලට දාන්නම්. එහෙනම් පුතේ ඔන්න ඔයාලට මේ රෙකෝඩින් එකත් එක්කලා අපි කරපු ෆ්‍රී සෙමිනාර් ඔක්කොම රෙකෝඩින් ටික එකට තැලි කරලා මැසේජ් එකක් වෙනවා ලින්ක් ටිකත් එක්ක. ඒ ලින්ක් ටික බල තාම රෙජිස්ටර් වෙච්ච නැති දරුවෝ ක්ලාස් එක හොඳයිද කියලා ජජ් කරන්න. ජජ් කරලා ක්ලාස් එක හොඳ නම් පේමන්ට් කරලා රෙජිස්ටර් වෙන්න. හරි. එහෙනම් අද කතාව ඉවරයි. හම්බෙනවා පේමන්ට්ස් කරපු දරුවොත් එක්කලා අපේ 60 day program එකේ අනිවාර්යෙන් ඒ අකුරක් ගන්න වැඩේ එක්ක ලබන අඟහරුවාදා රෑ 9:00ට කියලා දාලා තියෙන්නේ. ඒකට හේතුව ඔන්ලයින් 10 වසරේ තියරි ක්ලාස් එක තියෙන 8:00ට. හරි. හම්බ වෙමු අපි ලබන සතියේ අඟහරුවාදා 9:00ට නෙමෙයි 8:00ට. 8:00 ඉඳන්ම වැට්ටික් කරගෙන යමු. 10 වසරේ දරුවෝන්ගේ පාඩමකුත් එක්ක අපි ඉස්සරහට යමු. අපි ලබන සතියේ අඟහරුවාදා ප්‍රවේණීය පාඩම පටන් අරන් ඉවර කරනවා. හරි. තියරියක් කරන්නේ.
ඒකත් එක්ක බයොලොජි වල ප්‍රවේණීය විභාග ප්‍රශ්න ටික කරනවා. ඒකට දාලා PDF එක පේමන්ට් ගෲප් එකට විතරක් දානවා. හරි? එහෙනම් ජය වේවා. good night පුතේ. රෙකෝඩින් එක අහලා හොඳට PDFs තුන ඉවර කරගන්න.